හායි යාළුවනේ ඔසි පොඩ්ඩා YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද ගෙනාවේ ගොඩක් විශේෂ වීඩියෝ එකක්. ඔන්න පාසල් ළමුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් දෙන්න තීරණය කරලා තියෙනවා අස්වැසුමින්. මේක ගන්නෙ කොහොමද? එතකොට මේක අයදුම්පතක් පුරවන්න ඕනද? ඒවා ඔක්කොම මම අද වීඩියෝවෙන් කතා කරනවා. ඒ වගේම මේ වගේ අලුත්ම නිවුස් දැනගන්න නම් අපේ ඔසි පොඩ්ඩා YouTube නාලිකාව subscribe කරලා එකතු වන්න. ඉදිරියටත් දාන වීඩියෝ දාපු සැනයෙන් බලා ගන්න නම් bell icon එක all දාලා තියාගන්න. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝට අපි ගිහිල්ලා කතා කරමු වීඩියෝ මොකක්ද කියලා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අස්වැසුම පාසල් ළමුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. මේක හැමෝටම ගන්න පුළුවන්. මේ විදිහට කරගන්න ඕන. ඔයත් ලිස්ට් එකේ ඉන්නවද කියලා බලා ගන්න. පුළුවන් මේ වීඩියෝව අවසාන දක්වා නැරඹුවොත්. ඒ නිසා වීඩියෝව ස්කිප් නොකර වීඩියෝව අවසාන වෙන තෙක් නරඹලා හොඳට සියලුම දේ විස්තරාත්මකව මෙන්න මේ වීඩියෝ විදි කතා කරනවා. ඔයාලා මොනවද කරන්න ඕනේ දේවල් කියලා. ඉතින් මෙන්න මේ විදියට රජයෙන් කලින්ම නිවේදනයක් කරා රුපියල් 5000ක දීමනාවක් දෙනවා කියලා. ඉතින් ගිය අවුරුද්දේ නම් පාසල් ළමුන්ට සපත්තු දුන්නා. එතකොට රුපියල් 10000ක දීමනාවක් දුන්නා. ළමයි 3 දෙනෙක් ඉන්නව නම් 10000 ඒවා 3ක් හම්බුණා. හැබැයි මේ පාර පාසල් ළමුන්ට ඉදිරියේදී දීමනාවක් දෙන්න තීරණය කරලා අස්වැසුම හිමි පාසල් ළමුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් දෙන්න තීරණය කරලා තියෙනවා. මේක හැමෝටම හම්බෙන්නේ නැහැ. සීමිත පිරිසකට විතරයි හම්බෙන්නේ. ඒ කියන්නේ මේ කට්ටිය කියලා තියෙන විදිහට සාමාන්‍යයෙන් දුගී පවුලක් වෙන්න ඕනි. සපත්තු දෙකක්වත් ගන්න සල්ලි නැති වෙන්න ඕනි. ඒ වුණාට ඉතින් ගොඩක් අස්වැසුම හිමි කට්ටියට මේ දීමනාව හම්බේ. මොකද අස්වැසුම උනත් සමහරු රජයේ රැකියා කරන කට්ටිය කඩ තියනවා වතු තියන කට්ටියක් අස්වැසුම ලබා ගන්නවා කියන්නේ අස්වැසුම හිමි කෙනෙක්ට මේක ලබා ගන්න බැරි කමක් නැහැ. ඔයාලටත් මේක දැන්ම ඔයාලගේ සමෘද්ධි නියාමක හරි ග්‍රාම නිලධාරී හරි කියන්නේ නැති මේක ළමා හා කාන්තා කාර්යාංශය තමයි නිවුස් එක දීලා තියෙන්නේ. ඒ කට්ටිය තමයි මේක සිලෙක්ට් කරනවා කියලා තියෙන්නේ. රුපියල් 5000ක දීමනාවක් දෙන්න තීරණය කරලා තියෙනවා. පාසල් ළමුන් සඳහා රුපියල් 5000ක දීමනාව. තාම ඔයාලට මේක දැනුම් දෙන්න නැති වෙයි. ඊළඟ සතිය විතර දැනුම් දෙයි. ඒක නිසා මම ඉදිරියේදී මේ වගේ වීඩියෝවක් අරගෙන එනවා. මේ විදිහේ අයදුම්පතක් එනවා නම් කොහොමද මෙන්න මේ අයදුම්පත පුරවන්නේ? කොහොමද මෙන්න මේ රුපියල් 5000 දීමනාව ලබා ගන්න කියලා. මේ 5000 හම්බෙන්නේ අස්වැසුම හිමි හරි අස්වැසුම නැති කෙනෙක් හරි දුගී පවුලක දරුවෙක් ඉන්නව නම් සාමාන්‍යයෙන් සපත්තු දෙකක්වත් ගන්න සල්ලි නැතුව ඒ කට්ටියට එයාලගේ දුප්පත්කම පෙන්නලා ඔප්පු කරලා මෙන්න මේ රුපියල් 5000 මට අනිවාර්යයෙන්ම වටිනවා ගොඩක් කියලා ඉදිරිපත් කරලා ග්‍රාම සේවකට ඔය වැඩේට මෙන්න මේ රුපියල් 5000 ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ පුවත සත්‍ය පුවතක් වෙන්න පුළුවන්. ඉස්සරහට ඒක නිසා මම ඉදිරියේදී වීඩියෝවක් අරගෙන එන්නම්. ඔයාලට වීඩියෝවක් ඕනි නම් කියන්න. මම වීඩියෝවක් අරගෙන එන්නම්. මෙන්න මේ රුපියල් 5000 ගන්නෙ කොහොමද හරියටම කියලා. ඔයාලා හැමෝම channel එකට එකතු වෙලා ඉන්න. ඉදිරියේදී දාන විස්තර දාපු සැනයෙන් බලා ගැනීමට අපව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් මෙන්න මේ වීඩියෝව හොඳ නම් like එකක් දාලා නොදන්න අයට share කරන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.